හමේ ඇතිවෙන තෙල් ගෙඩි. ඒ කියන්නේ ලයිපෝමා කියන්නේ මොනවාද? ලයිපෝමා ඇතිවෙන්න හේතු මොනවාද? ලයිපෝමා එකක් හඳුනාගන්නේ කොහොමද? ලයිපෝමා වලට ප්‍රතිකාර කරන්නේ කොහොමද? මේ වීඩියෝ එකේදී අපි ලයිපෝමා ගැන කතා කරමු. හමේ ඇතිවන ගැටිති වලින් බහුලවම ගෙඩියක් තමයි ලයිපෝමා. ඒ කියන්නේ හමට යටින් ඇතිවන තෙල් ගෙඩි. අපි හැමෝගෙම හමට යටින් තියෙන මේද තට්ටුවක් තියෙනවා. මේ මේද තට්ටුවේ තියෙන සෛලවල ඇතිවන අසාමාන්‍යතාවයක් නිසා එම සෛල වර්ධනය වෙලා ඇතුලේ වැඩියෙන් මේද තැන්පත් වීමෙන් ලයිපෝමා ඇති වෙන්න පුළුවන්. ලයිපෝමා කියන ගැටිති ශරීරයේ ඕනෙම තැනක ඇති වෙන්න පුළුවන්. හැබැයි එය පිටේ සහ අත්වල ඇති වෙනවා වැඩි. මේ ඇතිවෙන ගැටිති වලින් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. මේ ගැටිති ගොඩක් කාලයක් එකම ප්‍රමාණයෙන් තියෙන්න පුළුවන්. ප්‍රමාණය විශාල වීම ඉතාමත් අඩුයි. ඔබට එයින් අපහසුතාවයක් ඇති වෙන්නේත් නැහැ. මේ වගේ ලක්ෂණ තියෙන ගැටිතක් තිබෙනවා නම් ඔබ වෛද්‍යවරයෙක්ව හමු වෙන්න. වෛද්‍යවරයා ඔබ පරීක්ෂා කරලා බලලා එය ලයිපෝමා එකක්ද වෙනත් ගැටිත්තක්ද කියලා හඳුනා ගන්නු ඇති. ලයිපෝමා කියන්නේ බය වෙන්න ඕනේ භයානක ගැටිත්තක් නෙමෙයි. ලයිපෝමා කාලයක් තිබ්බා කියලා පිළිකා බවට හැරෙන්නෙත් නැහැ. පිළිකාවක් බවට ලයිපෝමාවක් පත්වීමේ සම්භාවිතාවය ඉතාමත් අඩුයි. ලයිපෝමා වලින් වෙනත් ගැටලු ඇති වෙන්නේ නැති හින්දා ශල්‍ය කර්මයකින් ලයිපෝමා එකක් ඉවත් කිරීම අනිවාර්ය නැහැ. ඔබට එයින් වේදනාවක් ඇති වෙනවා නම් එය තිබීම නිසා ශරීරයේ පෙනුමේ ගැටලුවක් ඇති වෙනවා නම් හෝ එය ළඟදී සිට වර්ධනය වෙනවා නම් එය ඉවත් කරන්න පුළුවන්. මේ ශල්‍ය කර්මය බොහෝ විට හිරිවට්ටලා ඉවත් කරන්න පුළුවන්. ඉවත් කරාට පස්සේ ඒ ගැන සැකයක් තිබෙනවා නම් ඒ පරීක්ෂා කිරීමට රසායනාගාරයට යවන්නත් පුළුවන්. ලයිපෝමා කියන්නේ ශරීරයේ ඇතිවන ගැටිති වලින් බහුලම වර්ගයෙන් එකක් වුණාට ශරීරයේ ඇතිවන හැම ගැටිත්තක්ම ලයිපෝමා එකක් නෙමෙයි. වෛද්‍යවරයෙක්ට මෙය ශාරීරික පරීක්ෂණයකින් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ඔබට මේ වගේ ගැටිත්තක් තිබෙනවා නම් ඉස්සෙල්ලාම වෛද්‍යවරයෙක්ව හමු වෙලා මේ ගැටිත්ත හඳුනා ගන්න. පසුව ඔබට වෛද්‍යවරයා සමග මේ සඳහා ප්‍රතිකාර කිරීම ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මගේ YouTube channel එකේ, Facebook page එකේ සහ Instagram feed එකේ මේ වගේ තවත් වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.